ප්‍රේක්ෂකයින්ටත් බොහොම ආදරෙන් හරවන්න පුළුවන් චිත්‍රපටයක් සූර්ය සූරම් කියලා කියන්නේ. ඒ ප්‍රේක්ෂකාගාරය නිසා තමයි සිනමාවේ අනාගතය ලස්සන වෙන්නේ. ආයෝජකයින් සිනමාවට එන්නේ. සූර්ය සුළඟ චිත්‍රපටයේ එහි ප්‍රධාන චරිතය රඟපාන නළුවා ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා මේඝ සූර්ය ආරච්චි. ඉතින් මාධ්‍ය දර්ශනෙත් බලලා මංගල දර්ශනේ ප්‍රීමියර් එකත් බලලා හම් වෙන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර කොහොමද? සමකාලීන යාළුවෝ දැන් ගොඩාක් හොඳ ප්‍රතිචාර කියනවා. කොහොමද දැනෙන්නේ චිත්‍රපටිය ගැන? මම හිතන්නේ ඇත්තටම මේ සිනමාවට හොඳ කාලයක් ඉස්සෙල්ලා. ඉතින් මම හිතන්නේ මේ සිනමාවේ හොඳ කාලේ ඉස්සරහට අරන් යන්න හොඳ චිත්‍රපටයක් සූර්ය සූරම් කියලා මම විශ්වාස කරනවා. නිර්මාණකාරයෝ වෙන අපි වගේම ප්‍රේක්ෂකයින්ටත් බොහොම ආදරෙන් හරවන්න පුළුවන් චිත්‍රපටයක් සූර්ය සූරම් කියලා කියන්නේ. සහ ඒ ප්‍රේක්ෂකාගාරය නිසා තමයි සිනමාවේ අනාගතය ලස්සන වෙන්නේ සහ නිර්මාණ ලස්සන වෙන්නේ සහ හොඳ ආයෝජකයින් සිනමාවට එන්නේ සහ කර්මාන්තයක් වෙන්නේ. ඉතින් මම හිතන්නේ සූර්ය සූරම් ඒ වෙනුවෙන් හොඳ උත්සාහයක් දරලා තියෙනවා සහ ලොකු ප්‍රවීණ කාස්ටයක් එක්ක බොහොම ලස්සන කතාවක් මුළු ෆැමිලි එකටම ඇවිල්ලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක් සූර්ය සූරම් කියලා කියන්නේ. ඉතින් මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඔයගේ ළඟම සිනමා හලට යන්න කියලා සූර්ය සූරම් බලන්න. ඔයාලා අපිත් එක්ක බෙදා ගන්න කොහොමද දරුණේ කියලා. ඉතින් මේක මේ චිත්‍රපටයේ රඟපානකොට නිෂ්පාදන කණ්ඩායමින් සහ අධ්‍යක්ෂණයෙන් සහ නොල්නිලියන්ගේ හොඳ සපෝට් එකක් හම්බුණා කියලා චිත්‍රපටය නරඹනකොට ඒක හොඳට තේරුණා. ඒ ගැනත් කෙටියෙන් මතක් කරොත් මම හිතන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා ඇතුළු මුළු ටීම් එකම බොහොම මහන්සි වෙච්ච චිත්‍රපටයක් සූර්ය සූරම් කියලා කියන්නේ. සහ මොකද ඒක ඇක්ෂන් සීක්වෙන්සස් වෙන්න පුළුවන්, ෆයිටිං වෙන්න පුළුවන්, ඉමෝෂනල් සීන්ස් වෙන්න පුළුවන්. සහ අපිට එක ලොකේෂන්ස් වල ට්‍රැවල් කරන්න තිබ්බ වෙන්න පුළුවන්. සෑහෙන මහන්සි වෙච්ච චිත්‍රපටයක් සූර්ය සූරම් කියලා කියන්නේ. ඉතින් ඒ මුළු ටීම් එකක එකතුවක් තමයි අද අපි ස්ක්‍රීන් එකේ දැක්කේ සහ ප්‍රේක්ෂකයන්ට බලන්න හම්බෙන්නේ. ඉතින් ඒ මහන්සිය ප්‍රතිඵල බොහොම ආදරෙන් ප්‍රේක්ෂකයෝ වැළඳගන්නේ කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මේකේ ඉදිරියේදී එන්න තියෙන චිත්‍රපටි කොහොමද අපිට පොඩ්ඩක් ඒ ගැන විස්තර කිව්වොත් මොකද මේකේ ගොඩාක් රසිකයෝ ඉන්නවා බලාගෙන ඒ සම්බන්ධයෙන් අලුත් විස්තර දැනගන්න. මම හිතන්නේ චිත්‍රපට කිහිපයක් යන නියමිතයි. ඒ චිත්‍රපට වලින් ඉස්සෙල්ලාම අග්නික, සීගිරි, රාවණ වගේ චිත්‍රපට කිහිපයක් වෙන තියෙනවා. සහ මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයේ මරින් ඩ්‍රයිව් ඒ චිත්‍රපටයත් එළියට එන්න නියමිතයි. හරි ඉතින් බොහොම ස්තුතියි මේක අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. ඇත්තට මේක ඉතාමත් හොඳ විශිෂ්ට රංගනයක් මේ චිත්‍රපටයේ රංගපානවා. ඉතින් අපිත් බැලුවා. ඉතින් මේක ඉදිරියට කරන්න තියෙන සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා රුක්ෂාන් බ්ලොග්ස් YouTube channel එකෙන් සුබ පතනවා. බොහොම ස්තුතියි.